හරිම නිදහසේ ඒ වගේම හිතේ සතුටින් ගෙවෙන තවත් ලස්සන දවසක ආරම්භය තමයි මේ. මං හරි මාස දෙයක් තමයි ගමේ සුන්දරත්වය එතකොට නිදහස මේ තියෙන නිස්කලංකකම මේ හැමදේමත් එක්ක ජීවිතේ ගත කරන එක. ඉතින් ඔන්න අද නම් ඒකට උපරිම සාධාරණයක් කරපු දවසක් කියලා මට නම් හිතෙන්නේ. ඔන්න මං උදේම නැගිටලා මිදුල් ලතු ගාලා ඊට පස්සේ මං කන්නාස රසම රස කෑමක් හදාගන්න තමයි යන්නේ. ඉතින් අද අපි හදන්නෙත් ගොඩාක් ගම්වල අය කන කෑමක්. නගරබද පැතිවලක් තියෙනවා. හැබැයි මේක ගම් පැතිවල අය තමයි ගොඩක්ම කන්නේ. හාල් පිටි වලින් අපි අර හදන්නේ. මේක ලොකුවට හදනකොට අපි කියන එකට වණ්ඩු ආප්ප කියලා. සමහරු වණ්ඩු කියලාත් කියනවා. එතකොට දැන් මේක මම හදන්නේ පොඩි පොඩිවට. සාමාන්‍යයෙන් මේවා හදන්නේ කහ පාටට එහෙම නැත්නම් පැණි උණු කරලා දාලා. මම ඉතින් මේක ඉතින් චුට්ටක් නවීන තාලේ විදිහට හදලා ගන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඔන්න මං පොල් ගෙඩියක් බිඳලා අපි මේකේ පොල් වතුර ටික විසි කරගන්නේ නැහැ. වතුර ටිකත් ඉතුරු කරගන්නවා. අපි මේ පොල් වතුර සීනි හැම දාලා තමයි මේ මිශ්‍රණය පිපෙන්න තියාගන්නේ. ඒ හින්දා පොල් වතුර අපිට හරිම වැදගත්. ඔන්න ඔයාලට පේනවානේ අපිට මේ කෑම එක හදාගන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. මං ගත්තා හාල් පිටි, ඒ වගේම පොල් වතුර, සීනි, ආප්ප සෝඩා එහෙමත් නැත්නම් බේකින් පවුඩර් වලින් ටිකකුත් ගත්තා. දැන් අපි පිරිසිදු මැටි භාජනයක් අරගෙන අපි මේ පිටි ඔක්කොම ටික මේ මැටි භාජනයට දාගෙන ඉමු. මේක පිපෙන්න තියාගන්න පුළුවන් නම් මැටි භාජනයක්ම ගන්න එක හොඳයි. මොකද මේ ඇල්මිනියම් භාජනවල අපි බේකින් සෝඩා දාපුවම පිපුම් කාරක ක්‍රියාවලියක් නෙවෙන්නේ. එතකොට ඇල්මිනියම් භාජනයක් ගන්න එක හොඳ නැහැ. පස්සේ අපිට මිශ්‍රණය එකට දාගෙන හැදුවට ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් අපි සීනි ඒ වගේම අර තියාගත්ත පොල් වතුර ටික දාලා බේකින් පවුඩර් වලිනුත් හරීම පුංචි ප්‍රමාණයක් දාගන්නවා. මේක දාන්න නැතුව ඉන්නත් පුළුවන්. අපි තියෙන පැය ගාන අනුව තමයි මේක පිපෙන එකේ වෙනස වෙන්නේ. පොල් වතුරයි සීනි දාපුවම හොඳට මේක පැහෙනවා. මේ වෙලාවේදී අපි මේකට ලුණු දාගන්නේ නැහැ. ලුණු දාන්න නැතුව මෙන්න මේ විදිහට වතුර ටික ටික එකතු කරලා හරි පදම වෙනකන් අනා ගන්නයි තියෙන්නේ. ඕන්න ඉතින් ඔයාලා බලන් ඉන්නකෝ. ඔයාලට පෙනෙයි කොයි වගේ තරමකටද මේක එන්න ඕනි කියලා. මේ පේන විදිහට අපි මේක හොඳට මෙහෙම අතෙන් කලවම් කරගන්න ඕනේ. නැත්නම් මේකේ පිටි කැට හිටින්න පුළුවන්. ඉතින් ඒ ටික නැති වෙනකන් හොඳට අපි මේක කලවම් කර කර මේ විදිහට උඩට නූලක් වගේ එන්න බලන්න ඕනේ. පිටි කැට තියෙනවා නම් එතකොට ඉක්මනට අපිට ඒක පේනවා. අපි මේක අනා ගන්න ඕනෙත් ගොඩාක් වතුර ගතියටත් නැතුව, ඒ වගේම පිටි ගතියටත් නැතුව මේ පේන පදමට. ඊට පස්සේ අපි කරන්නේ ලේන්සුවක් තියලා මේකේ කට ගැට ගහ ගන්නවා. මේක පිපෙන්න තියාගන්න. ඉතින් ඔන්න අද මං අරගෙන ඇවිදලා තියෙන වෙනස්ම විදිහේ වීඩියෝ එකක් නේ. වෙනද ගෙනා වගේ වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න ආසයිද? නැත්නම් මේකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද? ඒ වගේ දේවල් ගැන. මං ඉතින් මේ වීඩියෝ එක කරපු තව අරමුණක් තමයි මේක අර බලනකොට අර හිතට මාරම කාම් වයිබ් එකක් දැනෙන්නේ. ආන් ඒ වගේ හිතට හරි නිදහසක්, හිතට හරි සැනසීමක් වගේ දෙයක් දැනෙයි කියලා හිතාගෙන මං දන්නේ වලට කොහොමද ඒක දැනෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ අදහස මට අනිවාර්යෙන් කියන්න අර කිව්වා වගේ. මම ඉතින් තනියම නිදහසේ ඉන්න කෙනෙක් නේ. ඒ හින්දා ඉතින් මං මේ වගේ වීඩියෝ එකක් කරන්නම් කියලා හිතුවා. මමත් හරි ආස හින්දා. ඔන්න දැන් මං පොල් ගා ගන්න යන්නේ. බලමු අනිවාර්යෙන් අපේ කිටිලා එයි මෙතෙන්ට. යාලා නැවිත් ඉන්නේ. ඔන්න කිව්වා වගේම යාලා පොල් ගාන සද්ද ඇහුනොත් කොහේ හරි ඉඳලා කමන්නේ මෙතෙන්ට එනවා. පොල් ගන්න ගියාම මෙයාලගේ චූටි චූටි වලිත් තියෙනවා. මං ඔයාලට වෙලාවක පෙන්නන්නම්කෝ යාළුවනේ. ඔන්න ඉතින් මං පොල් ගානවා අපේ කිටි යාළුවෝ දෙන්නෙක් තුලා මගේ තනි රකින්න. ඔයාලට පේනවනේ. මගේ තනියට පාළුවට ඉතින් ඉන්නේ මේ පැටව දෙන්න තමයි. අපි අද එළියේ තමයි ලිපක් පත්තු කරගෙන කෑම හදන්නේ. අපි අර කලින් හැදුවා වගේ. ඉතින් ලිප පත්තු කරන්න ගියාම නම් පොඩ්ඩක් අමාරුයි. මේ වෙලාවේ නම් දැන් හවස් වෙලා තියෙන්නේ. අපි දැන් අර එක පැය 5ක් 6ක් විතර පිපෙන්න තියලයි තියෙන්නේ. මේ පැය 5ක් 6ක් ගත වුණාට පස්සේ
අපි ඉතින් ඔය සාමාන්‍යයෙන් ගෙදර හදනකොට හදන්නේ රෑ වෙලාවේ කියන්නේ පාන්දර 2ට විතර ඒ වගේ වෙලාවට මේක පිපෙන්න දාලා උදේ 8ට 10ට වගේ වෙලාවට හදන්න ගන්නවා. දැන් ඉතින් ඔයාලටත් මට පෙන්වන්න ඕනේ හින්දා මේක මම අද උදේ තමයි මේක පිපෙන්න දැම්මේ. දැන් මේ හවස් වෙලා තියෙන්නේ. දැන් මේ කෑම ජාතියේ ලොකුවට හදනකොට වණ්ඩුආප්ප කියලා කිව්වට පොඩියට හදනකොට කියන්නේ මේකට පුස්නාප්ප කියලා. ඉතින් මං අද හදන්නේ පුස්නාප්ප. දැන් මම මේක දෙවිදිහටම හදනවා. එකක් තමයි කහපාටටත් හදනවා. අනික මේ පැණි උණු කරලා දාලා පොල් පැණි වල මික්ස් කරලා හදනවා. ඒක දුඹුරු පාටට තමයි ඉන්නේ. එතකොට ලස්සන පාට දෙකක්නේ. ආන් ඒ විදිහට තමයි අද මේ කෑම ජාතිය හදාගන්නේ අපි. මේ ක්‍රම දෙකට හදනකොට මේ වගේ රසවලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අර කහපාටට හදන එකේ රසට වඩා මේ පොල් පැණි දාලා හදන එකේ රස ටිකක් වෙනස්. දැන් අපි මේ මුලින්ම හදාගන්න යන්නේ සීනි උණු කරගන්නවා. මේ සීනි කළු කරගන්නවා. උණු නෙමෙයි සීනි කළු කරගන්නවා. මුලින්ම එතකොට මේකට ලස්සන පාටක් එනවනේ. පොල් පැණි හදාගත්තම මේ විදිහට දුඹුරු පාට ලස්සනට එනවා. මම ওই වෙලාවේ මේ සීනි අර කළු කරපු අයන් ටිකක් පැත්තක තියාගන්නවා. මං හිතන්නේ ඒක වීඩියෝ වෙලා නැහැ මේකේ. ඊට පස්සේ මේකට මේ විදිහට වතුර ටිකක් දාලා අපිට පුළුවන් අනිත් සීනි ටිකක් එකතු කරගන්න. දැක්කද යාළුවනේ මම මේ වීඩියෝ වල තියෙන අර මේ ගැමි ගතිය වැඩි කරගන්න පාවිච්චි කරන්නේ මැටි භාජන. මේවා හරි ලස්සනයි. මේවා මේ අපේ අම්මගේ භාජන. ඕවා ඉතින් ඉල්ලගත්තේ අපේ අම්මට නොවදිනා වැඳුම් ඇඳලා තමයි. ඊට පස්සේ මම මේකට දාගන්නවා එනසල් කරාමුණටි ටිකක්. මේවා දාගන්නකොට අපේ පොල් පැණියේ සුවඳ වැඩි වෙනවා. මේක මේ බැදලා කුඩු කරලා දාගන්නවා නම් තවත් හොඳයි. මම දැන් පොල් ටිකත් එකතු කරගන්නවා අපේ පොල් පැණි එක හදාගන්න. ඔයාලත් ඉතින් මේ කෑම හදාගන්නවා නම් මේ වගේ ගැමි විදිහට හදාගන්න බලන්නකො මේ මම හදන විදිහ. ඊට පස්සේ මේකේ චුට්ටක් නිවෙන්න ඇරලා මෙහෙම අරගෙන බලන්න මේකේ මේ පැණි රස ඇතිද පදම කොහොමද කියලා. ඔන්න මම නම් බලාගත්තා. ඊට පස්සේ මම මේකට සීනි ටිකක් එකතු කරා මං හිතන්නේ. මොකද මේ පැණි රහ පොඩ්ඩක් මදි ගතියක් තිබුණා. ඔන්න දැන් මේ විදිහට පොල් පැණි ටික නම් හැදිලා තමයි තියෙන්නේ. දැන් අපි අර සම්පූර්ණ මිශ්‍රණය හදාගෙන ඉවරුනේ නැති වුණාට අපි කලින්ම මේකට වතුර ටිකක් දාලා තියාගන්නවා මේ හුමාලෙන් තඹන ස්ටිමර් එක. මොකද එතකොට අපි අර කෑම හදන වෙලාවට හොඳට මේකේ වතුර ටික නටලා හුමාලේන මට්ටමට හැදිලා තියෙන හින්දා. ඔන්න මං ඒ ටිකක් දැන් ලිපේ තියාගන්නවා මේ විදිහට වහලා. වැඩි හිතන්න එපා යාළුවනේ. ඉතින් මං තනියමනේ මේ වීඩියෝ කරන්නේ. මේ පොඩ්ඩක් අර ගැස්සෙනවා කැමරාව. හෙට මෙහෙට වෙනස් වෙනවා. ඒ වගේ දේවල් ඉතින් පොඩි පොඩි සිදුවීම් වෙනවා. ඔය ඉතින් අපි ගණන් ගන්න ඕන දේවල් නෙමෙයිනේ. මං ඉතින් අර යාළුවනේ මේ වීඩියෝ එකේ ගැමි ගතිය තවත් වැඩි වෙන්න ඒකට හරියන මියුසික් එහෙමත් හොයාගත්තා. මං දන්නේ ඉතින් මගේ කටහඬයි මේ වීඩියෝ එකේ තියෙන මියුසික් මේ වීඩියෝ එක කරන විදිහයිත් එක්ක මගේ කටහඬ කොහොම ගැලපෙනවද කියලා. ඔන්න අපි අර පිපෙන්න තියාගත්ත මිශ්‍රණය දැන් හොඳට පිපිලා තියෙන්නේ. මං ඉතින් ඒක ඇල්මිනියම් භාජනයකට දාගත්ත මට ලේසි හින්දා. මං අර මේ බංකුවක් උඩ තියාගෙන මේව හදන්නේ. දැන් අපි මේකේ මිශ්‍රණය හදාගන්න ලං වෙන හින්දා මේ අවස්ථාවේදී රස පදමට ලුණු දාගන්නවා. ලුණු දාලා මෙහෙම කලවම් කරගන්නවා. දැන් මං කියවනේ මේක මං පාට දෙකකින් හදන්නේ කියලා. ඒ හින්දා මට මිශ්‍රණ දෙකක් හදාගන්න වෙනවා. මං ඒකටත් මැටි භාජන දෙකක් අරගෙන තියෙන්නේ. ඔන්න මම ටිකක් රස බලා ගන්නවා ලුණු ඇතිද කියලා. ලුණු නම් ගන්නට තියෙනවා. දැන් කරන්නේ එකක් හදාගන්නවා කියන්නේ කහ පාටට. ඒකට මම වෙනම පොල් ටිකක් ගාලා අයින් කරගත්තා. පොල් ටික දාලා අපේ මේ මිශ්‍රණයෙන් භාගෙකුත් දානවා. මං ෆෝන් එක තියලා තියෙන දැනට යාළුවනේ මේ අර ඇල්මිනියම් භාජනයෙන් තියලා ඒකට අවුව වැටිලා හුදුටම කළුවර වෙලා ඒ වගේ කොටස් ඉතින් හරියට පේන්නේ නැහැ. තනියමනේ මං ඉතින් වීඩියෝ කරගන්නේ. තව කවුරු හරි කෙනෙක් හිටියා නම් මේවා මීට වඩා හොඳට කරගන්න තිබුණා. කමන්න එහෙමයි කියලා අපි සැලෙන්නේ නෑනේ නේද? ඔන්න ඒකට මං අර මිශ්‍රණින් භාගයක් දාගත්තා. කහ පාටට හදනගෙන මේකට කහ කුඩු චුට්ටක් දාගන්නවා.
මේ ගොඩාක් නෙමෙයි මේ චුට්ටක් දාගන්නේ. මේක තියලා ටික වෙලාවක් මේ මිශ්‍රණෙත් එක්ක තිබුණම මේකේ පාට ලස්සනට හැදෙනවා. ඔන්න මේකට අපි අර පිපෙන්න සීනි හැන්දක් දාගත්තට මිශ්‍රණයට ලොකුවට සීනි දැම්මේ නෑනේ. අර පිපෙන්න දැම්මට ඒ සීනි ප්‍රමාණය මදි. ඒ හින්දා මම තව සීනි ටිකක් දාලා මේ විදිහට කලවම් කරගන්නවා. කහ පාට මදි නම් තව චුට්ටක් බලා මේකට කහ ටිකක් දාගන්න ඕනේ. ලා කහ පාටක් වගේ වෙනකන්. ඔන්න ලා කහ පාටට දැන් මේ මිශ්‍රණය නම් හරි. දෙවෙනි එකේදී අපි කරන්නේ අපි අර හදාගත්ත පොල් පැණි ටික තියෙනවනේ. ඒකට දාගන්නවා අර ඉතුරු මිශ්‍රණය. දැන් ඒකත් අපි හොඳට කලවම් කරගන්නවා. හැබැයි ඔයාලට පේනවා අර පොල් පැණි වල තිබ්බ දුඹුරු පාට මදි. මං කියවනේ පැණි උණු කරපුවා පැත්තක තියාගත්ත කියලා. ඔන්න ඒකෙන් කළු කරගත්ත පැණි ටිකක් දාගන්නවා. මේකට ලස්සන පාටක් එන්න. ආන් දැක්කද? ලස්සන පාටක් ආව හැටි. ඊට පස්සේ මේ ස්ටිමර් එකේ අර කොටස් තියෙනවනේ. ආන් ඒ කෑලි වල තෙල් ටිකක් ගා ගන්න ඕනේ. මොකද නැත්තම් ගැලවෙන්නේ නැතුව තියෙන්න බලනවා. තෙල් ටික ගාගත්තයින් පස්සේ හොඳට අපේ අර පුස්නාප ටික ලස්සනට රවුමට ගලව ගන්න පුළුවන්. වෙනද වීඩියෝ වගේ නෙමෙයි. ඉතින් අද වීඩියෝ එක නම් ගොඩාක් වෙනස්. මම වෙනස් වීඩියෝ එකක් දැම්මේ මේ ඔයාලා බලමුකෝ ඔයාලා කැමති වෙයිද කට්ටිය මේක බලයිද කියලා. ඔන්න දැන් අර ටිකේ මම තෙල් ගාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ හරිම පරිස්සමට අර කොටස් වලට මේ මිශ්‍රණය වක් කර ගන්න එක. මං කහ පාටට මේ මිශ්‍රණය වක් කරගෙන ඉවරුණාට පස්සේ කරන්නේ අර දුඹුරු පාටට තියෙන එකනොත් මේ විදිහට දාගන්නවා. මේක අපිට පාට මික්ස් කරලා දාගන්නත් පුළුවන් ලස්සනට. ඒකට ඉතින් මට වගේ හොඳ කලාත්මක ඇහැක් තියෙන්න ඕනේ. මීලුවක් කරේ යාළුවනේ කලාත්මක ඇහැ නම් හැමෝටම තියෙනවනේ. මේ ඔන්න ඔය විදිහට දාගන්නවා. මම තව පුංචි මතක් කිරීමක් කරන්නම් ඔයාලට. මේ ගොඩක් යාළුවෝ එකතු වෙලා ඉන්නවනේ මගෙත් එක්ක ක්‍රාෆ්ට් වැඩ බලන්න ආසය. එතකොට ඒව ගැන ඉගෙන ගන්න ආසය. මමත් ඒ සම්බන්ධව ගොඩක් දේවල් කරනවා. ඉතින් මං හිතුවා මේ channel එකේම ඒ දේවල් නොදා ඉන්න මම අලුතෙන් channel එකක් හදලා ඒකේ ඒ දේවල් දාන්නම් කියලා හිතුවා. මොකද යාළුවනේ මේ නිකම් ෆෘට් සලාඩ් එකක් වගේ මගේ මේකේ නැති දෙයක් නැහැ. උයන ඒවත් තියෙනවා, සාමාන්‍යයෙන් දවස් ගත කරන ඒවත් තියෙනවා, ක්‍රාෆ්ට් සම්බන්ධ දේවලුත් තියෙනවා. ආන් ඒ හේතුව හින්දා දැන් ඔන්න මං අපි අර හදාගත්ත පුස්නාප ටික මේ මිශ්‍රණේ මේකෙන් තියලා ටික වෙලාවක් වහලා තිබ්බා තැම්බෙන්න කියලා. දැන් මං මේ ටූත් පික් එකකින් ඇනලා බලනවා මේ පුස්නාපල ඇතුලේ තැම්බිලා තියෙනවද කියලා. ඔන්න දැන් නම් හරි මේ පුස්නාප ටික හොඳට තැම්බිලා තියෙන්නේ. බලන්නකෝ යාළුවනේ ලස්සන පාරට පේනව නේද? මගේ අර මේ කැමරාවේ ලොකු ක්වොලිටියක් නැති හින්දා මෙහෙම පේනුනට මට ඔයාලට ඒක ලස්සනට පෙන්වන්න තිබුණ. ඇත්තටම මේ පේනවට වඩා මේවා හරි එළිය ලස්සන පාටයි. ඔන්න දැන් මම මැටි භාජනයක් අරගෙන මේ ටික පරිස්සමට ගලව ගන්න යන්නේ. දැක්කද අපි අර තෙල් ගාගත්ත හින්දා මේ ටික හිමීට ගැලවෙනවා. මම අර ටූත් පික් එකේ උල් පැත්තෙන් මේ විදිහට රවුමට ටික කරකෙව්වට පස්සේ ඔන්න ලස්සනට ඒ ටික ගැලවිලා ආවා. මේක හරිම සොෆ්ට්. හරි පදමට හදාගත්තොත් නිකන් මේක ඇතුලේ කේක් වගේ. නිකන් හාල් පිටි වලින් හදන කේක් එකක් වගේ මේක. ඇතුලේ හැම හොඳ සොෆ්ට් ගතියට තියෙනවා. ඒ වගේම රසටත් තියෙනවා. ඉතින් අපි අර මේ මිශ්‍රණය හොඳට හදා ගන්නවා වගේම මේක පිපෙන්නත් යම්කිසි කාලයක් තියන්න ඕනේ. ඔන්න ඉතින් මම මේ පිච්චි මේ ටික ගලව ගන්නවා. ඔන්න ඉතින් මං රවාගෙන වගේ තමයි පුස්නාප ටික ගලවගෙන තියෙන්නේ. මේ ඔන්න දැන් පළවෙනි වටේ නම් ඉවරයි. දැන් මුලින්ම අපි ටිකක් ගලව ගත්තා. හැබැයි චුට්ටක් හදලා මදි. අපේ ගෙදර ලොකු පිරිසක් ඉන්නවනේ. අපේ ගෙදර එතකොට අපි ඔය ළඟ අපේ පවුලේ කට්ටිය ඔය හැමෝටම බෙදලා දෙන්න එපා. ඉතින් මං ගොඩාක් හදා ගන්නවා. වීඩියෝ එකත් ඕනකට වඩා දිගයිද කියලා මට හිතෙනවා. ඔයාලට එපා වෙයිද දන්නේ නැහැ වීඩියෝ එක. ඔන්න දැන් දෙවෙනියට මං කරන්නේ අරවා එක පාට මික්ස් කරලා තමයි මේ සැරේ හදාගන්නේ. හොඳද? ඕම් බලන්නකෝ දැන් මම අර පොල් පැණි මික්ස් කරපු එකෙන් දාගෙන ඊට පස්සේ ඒකට උඩින් කහ පාට ඒවා දා ගන්නවා. ඒකල ලස්සනට කලවම් කර ගන්නවා. මම අර දැකලා තියෙනවා මේ ඔය අදහස මට ආවේ අර කැපචිනෝ හදන්නේ. කැපචිනෝ හදනකොට දුඹුරු පාටකට අර සුදු පාටට දාලා ටූත් පික් එකකින්
මේ ලස්සනට හදනවනේ එක රූප ආන් ඒ වගේ. ඔන්න මම මේ වැඩෙත් කරනවා. හැබැයි ඇත්තටම ලස්සනට තියෙනවා. බලන්නකෝ. මේ ටික නම් ගලව ගන්න මට හරි අමාරු වුණා. මේ අර මිශ්‍රණේ තියෙන්න දැන් වෙලා ගිහලානේ මේක හදන්නේ. පළවෙනි ටික හැදුවට වඩා මේකට වෙලා ගිහලා තියෙන්නේ. මිශ්‍රණේ ටිකක් පිපිලා. දැන් පිපිලා වැඩි හින්දා මේක ගලව ගන්න ගියපම හරි අමාරුයි. කැඩෙන්න බලනවා ඉක්මනට. ඔන්න ඉතින් තනියම වීඩියෝ කරනවා කිව්වට සමහර කොටස් වලට අපේ නංගිගෙනුත් සයිඩ් සපෝට් එකක් හම්බුණා. ඒකත් කියන්න බෑ මොකද අද එයා ගෙදර හිටපු හින්දා එයාගෙනුත් උදව්වක් හම්බුණා මේ වීඩියෝ වලට. ඉතින් එයාටත් thank you කියලා කියන්න ඕනේ. මේ දැන් ඔන්න අපි කැම ටික හදාගෙන ඉවරයි. මේ පේනව නේද පාට ලස්සන පාට පුස්නාප තියෙනවා මෙතන. ඉතින් ඔයාලත් මේවා කාලා තියෙනවද? ඔයාලගේ ගම් පැතිවලත් තියෙනවද? නැත්තම් ටවුන් එකකින් හරි සමහර විට කොයි හරි කඩේකින් හරි කාලා ඇතනේ. කාලා තියෙනවා නම් කියන්න බලන්න මේක කොයිතරම් රසයිද කියලා. දැන් ඔන්න ඔක්කොටම කලින් මම රස විඳලා ඉන්න බෑ. මං මේ තේ ටිකක් හදාගෙන නිද හසේ පොඩි කල්පනාවක් දාගෙන එළියට වෙලා කන්න තමයි ලෑස්ති වෙන්නේ. වීඩියෝ එක අවසානයේ මම මගේ ජීවිතෙන් ඉගෙනගත්තු හරිම වටින දෙයක් ඔයාලට කියන්නම්. ඉතින් ජීවිතේ අපිට කොයිතරම් ප්‍රශ්න ආවත් කොයිතරම් කට්ටිය අපිව නොසලකා හැරියත් මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරත් අපි මූලිකවම හිතන්න ඕනේ තමන්ට තමන්ව ඉන්නවා, තමන්ට තමන් ආදරය කරනවා කියන එක. ඒ වගේම මේ ගත වෙන හැම තප්පරයක්ම ආයි කවදාවත් එන්නේ නැහැ. ඉතින් මේ හැම තප්පරයක්ම අපි විඳින විදිහ අනුව තමයි ජීවිතේ කොයිතරම් ලස්සනද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලට කවුරු මොනවා කිව්වත් ජීවිතයේ අභියෝගවලදී කොයිතරම් ප්‍රශ්න බාධක ආවත් වැටෙන්න එපා. මොකද නරක කියන මිනිස්සුම දවසක ඔයාලට හොඳ කියනවා. මේ ජීවිතේ හැමදේම වෙනස් වෙන මොහොතක් එනවා. ඉතින් ඔයාලගේ අමාරුම කාර්යවලදීත් ඔයාලා ජීවිතේ හරි ලස්සනට අල්ලන් ඉන්න. ගෙවන හැම තප්පරයක්ම හරි ලස්සනට විඳින්න පුරුදු වෙන්න. මහා ලොකු දේවල් ඕනේ නෑ. ඔයාලා එළියට වෙලා ඔය තේ ටිකක් බොන වෙලාවක බලන්නකො පරිසරය දිහා බලලා හිත නිදහස් කරගන්න. ඒ මොහොත විඳින්න. කවුරු මොන දේ කිව්වත් කමන්නේ. ඔයාලා ආස දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න. පස්සේ පසුතැවෙන්න තියාගන්න එපා. ඒ කරන දේ හොඳ දෙයක් නම් ඒකෙන් කාටවත් වරදක් වෙන්නේ නැත්තම් අනික් අයගේ කතා ගැනවා කලබල වෙන්නම එපා. ඉතින් හරිම ලස්සනට ඔයාගේ ගමන යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයත් බලුවා නම් ලස්සන ආදරණීය කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.